ඒක තමයි එහෙනම් කටපු ගහගෙන අහන් ඉන්න ඉතින් එනවත් කටපු ගහගෙන කොනහරප්ප කියන්න නැතුව මේ කියන්න කිසි මේ වාත් මෙතනට ආවනම් කටපුවාන් ආගෙන පුරුදු වෙන්න හරිද? අනේ හුත්තෝ මේ උඹත් එක්ක කතා කරන්න නෑ පොන්නේ ඵලයන් යන්න කතා කරන්න අපේ එකත් එක්කනේ කතා කරන්න මේ ණයට ගහින්න බා හරිද රොටේට් වෙනවා. මේ නෝන කියන පොඩ්ඩක් අහන්න මේ කවුද පුත් කර ණයට ගහින්න පොන්නේ හරි මොනවද ගන්න අතර ගන්නේ මේ කියන්නකෝ කියන්නේ අපි තමයි ඉතින් මෙච්චර කල් සෙන්ඩෙනිස් වල කෝල් දෙන්නේ. දැන් ඔයාලා කෝල් දාලා තියෙනවා මේ නේ. ඔක්කොමලා ගන්න අතර ගන්න මොන පකේ ගන්නක් ගත්තද මොකද්ද ඔයාලා කෝල් දාලා තියෙනවා නේ. කඩේ. අකෝ බං මොන හරි කරොත් මම අහලා එතකොට එතන අපි මෙච්චර කල් කෝල් කරන් ගියේ සෙන්ඩෙනිස් වල. එතකොට ඔයාලා එතන කෝල් දාන්න ඇහෙන්නේ? අයියෙන් නයිය මට ඇහෙන්නේ අරුන් ගන්න කරන්නේ. කවුද බං කවුද ගන්න පොයින්ට් කරන්නේ ගස්සස්සේ අර මඩුව හුත්තෝ මේ බයිබල් සෙට් එකකට දැවිලා මොනවද අයියර ගස්සසින් ඔය තමුසල මොකක්ද නෑනේ කවුරු තමුසලා හිටියත් කාලත් දාලා නෑනේ ගස් අස්සේ පොළොව උඩ බයිබල් වතුර අස්සේ මාළු ඉන්නවා ගස් අර අස්සේ උඩින් කරගෙන නේ. එහෙම ඉතින් මේ හරිද ඉවරද කියලා කියන්නේ ඉතින් එක තැනක ඉන්නේ නේ. මාරඩන්නේ. කියලා ඉවරද කියන්නේ මෙච්චරයි. හරිද? සෙන්ඩෙනිස් වල කෝල් යන්නත් ඕනේ අපි කරන්නේ හරිද? අපිනේ කරේ මෙච්චර කල්. ඒවල අපේ යන ප්‍රයිස් එක තමයි ඔයාලා මේ කඩේ කෝල් දාන්නේ නැද්ද? නේද අපි දැන් ගස් විතරේ දන්නේ ඒවල ගස් දානවා එහෙනම් අවුල නැහැ. හරිද? එහෙනම් no problem. මේ විදිහට කතා කරන්න යන්න. හරිද? කෝල් දැන් කෝල් දාන්න වෙයිද අපි බෑ. පන්න බෑ. ගලෝ මේ කෝල් දාන්නේ නැහැ කියලා කිව්වනේ. මොකද පතල කෝල් දාන්න නැත්නම් දාන්න ඕනේ නේද? ඔව් දාන්න නැත්නම් දාන්න දැන් දාන්න නැහැ කියලා කිව්වේ. එන ඉච්චරයි කෝල් දාන්න බෑ කියලා කියනවා කෝල් දානවද නැද්ද කියනවා කඩේට. දාන්න බෑ නෙමෙයිනේ අහන්නේ. කියන දේ තේරෙන්නේ නැද්ද? දානවා අපි කෝල් දානවා ලොන් දෙක කරා හරි. කෝල් දාලා බලන්න කඩේට. හරි. දාපු දවසට බලාගන්න එන්නම් මම. හරි බලන්න පුදුම ආසාවක් තියෙන උත්තමුන්ට කුටි කන්න හරිද මොකද්ද? ඉවරද ඉවරද කියන්න තියෙන දේවල් ඔක්කොම කිව්වා. අහන් ඉන්නේ නැති කියලා හිතනවා හොඳට. හරිද? එහෙමයි මේ බබාහකුත් නැහැ. අපි තව දවස් දෙකකින් එනවා. පුළුවන් නම් කඩේට කෝල් දාලා පෙන්නන්න. හරිද? මොකද ඔයාලගේ එහෙන පකේ ලයින් තියෙන්නේ. පකේ ලයින් නම් මට වැඩක් නැහැ. හරි ඒක බැරි දේවල් පුළුවන් කරගන්න පුළුවන් දේවල් කරලා තියෙන්නේ නේ ඔයා. පුළුවන් දේවල් කරපුවා විතරයි. මොරින්නේ? දහින්දා සගේ පොට්ටක් ඒකයි. ඒකේ වගේ. එන්නේ දාස්තුන? නේ ඔව් හින්දාස් කතිය කියන පොට්ටක් මේ දැන් ඉස්සෙල්ල බා. Oh my god. දෙරා කවුද මේ ඇවිල්ලා තියෙන්නේ? ඇහිටගෙන මං හිතන්නේ කොහේ. උඹලා යන්නේ නැද්ද? ඒක තමයි හින්දාස්. කියන්න ඕනද උඹලට? මේ යන්නේ නැකම පුළුවන් නම් ගහන්න කියලා. මේක අපේ දන්නනේ උඹලගේ දන්නේ නෙමෙයි මේක මේ හුත්තෝ මේ බණ ගිහලා කියපුවා වෙනමුන්ට කුක්කියුත් හරිද මෙතන ඉන්න නම් සාත්‍ය සංගන්න තියන්න එපා හරිද ඕන්න බැක්කුට ගිහින් බණ කියපුවා කියතියා මගේ නම් මතක තියාගෙන හරිද ඔය පොඩි ඔය තරණ කැමති අරගෙන පලයන් බැක්කුට එහෙනම් ඔය සත්‍ය දාගෙන ඉන්න එපා පල අට්ටෝ නංගි ලොකු නෝනා යන්න ලොකු නෝන ආරේ අට ආදරෙන් කියන්නේ යන්නකෝ යන්න අනේ නංගි අනේ නංගි යන්නකෝන්නේ ඒක දැනගන්න අපේගෙට ගන් පොයින්ට් කරොත් අපි නම් හොමින් නෑ බල්ලෙක් වගේ පරනේ බල්ලෙක් වගේ පලයන් උත්තෝ
ගුරු දවස් දෙකකින් ඉතින් මට දෙවන් ඔතන තියෙනවා හරිද ඔතන කට්ටිය ගොඩක් පිටතේ දෙන්නද දා දෙන්නද මේ ඵලයක් මේ දි මාපේ දැන් අපිට ඕන දන යන්න පුළුවන් එනම් ඵලයන්කෝ වදයක් ඉන්න ඵලයන්ක හුත්ත ඵලයන් මේව කරලා තියෙන්නේ බං ඵලයන්ක ගූ කෑල්ල ගූ කාපා යන දැන් බල්ලෝගේ ඵලයන් කියන්නේ නැත්නම් ගන්න ඵලයන්ක නෑ අර බල්ල වල විදිහට කරගෙන තියෙන්නේ කීයක් නැත්නම් දාන බල්ලෝ ආවා යන්න බල්ලෝ යන්න යන්න අනා විඩියෝස් යන්න බයි ඔයා බ්‍රෝ මොන හෝටලෙන් කන්න දෙන්නේ ඒක බන ඔව් බන කිව්වන නැති දැන් අපුල අපේ දැන් කවුද බං ගුගා ඵලයන්ක වදයක් එන්නේ නැතු හුත්ති තල්ලු කරන්නේ යන්න මේ යන්න දෙන්නක පුර දෙන්න පිසු උත්තික පුදාලා බං මූණට එන්නේ නැහැ කොන්නේ ඔය වතුරට වැටුනේ අන්නේ වල යනවද මේ බැලුන ඒ අර බැලුන ආරඩිස් එක නයි බැලුනකට සල්ලි දෙන්නද බැලුමට සල්ලි දෙන්නද බැලුමට බැලුමට බැලුම රෙන්ට් එකට ගත්තයනේ ආ රෙන්ට් එකද හිතන්නේ සල්ලිත් නෑ අඩ උල බලම් මේ බල්ලම තමයි යන්නේ අරද බල්ලෝ වගේ මිනිස්සු මුත්ත බල්ලෝ වගේ මිනිස්සු බල්ලම තමයි ඒක තේරුම් ගන්න බල්ලෝ වගේ මිනිස්සු මේ මුල මගෙන් නැතිම තරම් ඵලයන් ඔයි රෙන්ට් එකට අරන් ආපු ඕයි මෝඩ එක කියන්න එපා එනවනම් මූණට වරෙන් පහයක් කරා බල බය නම් බයයි කියපන් මේ ඇහිදගෙන එන්න එපා උත්තු මෙතෙන්ට එනවනම් මූණට වරෙන් කැරි ඕන හැදෙන ගනින් හරිද කොන්නේ වෙන්න එන්න එපා මෙතන කියවන්න අර වෙන්න එපා දැනගන්න මොකක්ද මේ කොන්නේ දුක් කටවහගෙන ඉඳපන් හිට බෑවරෙන් පෙන්නන්න බෑවරෙන් පෙන්නන්න යන්න ලොකු මෙතන යන්න යන්නක මෙතනින් ලම්බ ඔයා මෙතන කුණුහර පහ ගන්න පුතාලට කියලා දෙන්න මම උත්තරන්න බය පුන්නේ උරියක් උන් එක්කෙනෙක් අච්චා කියලා ගන් පොයින්ට් කරන්න මේ ගන් දෙක ගන්න ඕනේ ෆෝන් එකේ. පොඩ්ඩක් බිමට දාන්නකො මම මේක කරා බිමට දාන්න බිමට. මම මොකද කරන්නේ? බෙහෙත් දාන්න කලින් ගන් දෙක ගන්න නෑ මේ කැරි වැඩකාරයෙක් නේ. කටින් හැබැයි. ඔයාගේ ගන් දෙක ගන්නවා. ඔන්න ගත්තා. අනේ. ගැට ගහපන්. මේ ආම්බිනවල පොට එක දැම්මේ. එතන බඩු වරන්. හරි ඉක්මනට වරන් පුළුවන්. මේ ගැට ගහන්න මේ මෝ දාගන්න මේ මෝ දාගන්න පැටි ගහරි පැටි ගහරි දාගන්න.
අස්යෝ දුන්න කතාවක් කියනවා නේද? අස්යෝ මේ ඉන්න තැන් ටික හොයලා දුන්නේ කවුද කියලා මුගෙන් අහපන්කෝ. ඒක තමයි කියන්නේ. අර ඔය බං මෙහෙමනේ අර නෑ නෑ අර හෙට්ටි හුට්ටියක් මේ අල්ලන් ඉන්න අස්යෝ මම තමයි. හෙට්ටි පොන්නේ ඕකීනක් කියනවා රූකඩේ වගේ සයිරස් ඒ ටික මට කියනවා බං. හැරීම ආතල් හුත්තෝ. ඕවට තමයි විහිළු කියන්නේ. හරි හරි තමයි ඉතින් උඹට දැන් කියන්නේ නෙදා තිබ්බ කට දැන් මෙතන නෑ. කොහොමද එදා තිබ්බ සද්දේ උඹේ? උඹලා උන්ට කියලා තිබ්බේ දැන් මෙතන කියන්නේ නෑ නෑ දැන් අර හරියට කරන්න පැනේ මේව ඉතින්. ඔයාලා ගන්න වලට බයයි නේද? ඕගොල්ලෝ කියන විදිහට මේ නෑ වැඩ නෑ. කරන්න ඉතින් කරන් යන්නකෝ. ඉතින් ඒ එතකොට ඔයාට ඒක දැන්ද මතක් වුණේ? දැන්ද මතක් වුණේ ඕක. කලින් මතක් වුණේ නැද්ද? නැති ඕගොල්ලෝ ට්‍රිප් එකක් ගිහිල්ලා ආවනේ. සතුටුයි. ඉතින් මොකද මේ ට්‍රිප් එක? පොඩ්ඩක් මොකද ට්‍රිප් එක? කාලෙකින් දැක්ක නෑ නගර ඉතින්. නෑ මොකද ට්‍රිප් නෑ ට්‍රිප් එක මොකද? කාලෙකින් නෙමෙයි. අපි නේද කියපන් දැන් කියාගෙන ගියවේ කියපන්කෝ. ට්‍රිප් එක මොකද්ද? දැක්ක නෑනේ නගරේ. මොකද බ්‍රෝ ඒ ට්‍රිප් එක මොකද ට්‍රිප් එක? අපි දන්නේ නෑ මේ ට්‍රිප් එකක් කතාව. තමයි අපි මාත් අහන්නේ කොහෙද ගියාද? ඉතින් දැන් උඹනේ කිව්වේ ට්‍රිප් එකක් කියලා. දැන් ඔයා තමයි ඔයාට මෙහෙමයි ඔයාගේ අර බල්ල මල්ලෙන් පැන්නා හැබැයි ඊට පස්සේ ඔයාට මතක් වුණා මල්ල පැන්න කියලා නේ හැබැයි පරක්කුයි ඔයා එතකොට බල්ල මල්ලෙන් පැන්න හැබැයි ඔයා පරක්කුයි පුතේ ඕගොල්ලෝ මේ කොහෙද ගිහිල්ලා ඉඳලා මේක වට ආවිද ඒක නැත්නම් තමයි නෑ නෑ ඔයා කොහමද ඒක දන්නේ අපි ගියා කියලා ඔයා අවදානින් ඉන්නේ මෙච්චර නෙමෙයි අපි නගරේ ඉන්නේ අපි දකින්න හරි හරි මෙහෙමයි අපි නගරේ ඇවිල්ලා අපි එක පඩේක්වත් එන්නේ නෑ ලම්බේ ගස්සේ මේ කරනවිලා මේ ගුල් වල රිංගල හිටියට හරි හරි ඒ වුණාට පටලාස්සේ රිංගල ඉන්නේ ඒ වුණාට මේ බ්ලැක් මාකට් එකේ බල්ලයි කොල්ල ඔක්කොම බඩු ගන්නවා හෝල් කරනවා අපිට වැඩක් නෑ අපිට වැඩක් නෑ අපිට කරගන්න ඕන දේ කියලා වෙන්න පොඩ්ඩ හිටා අපිට ඕන බඩු ටික අපි ගත්තා මේ පොඩ්ඩයි තොත්ත බබාලන ඉන්න බං අමාරු ලෙස්සල වැටිය 40 ඔත් එහෙම මේ ආයෙත් නැහැ නේ ඒක. ඔව් ඔව් ඔව්. තාත්තේ බැලේ ලිස්සල වැටිය. එහෙනම් මේ එහෙනම් මේ යන්නද රේඩියෝ එකට? උතෝ රේඩියෝ එක උඹට දුන්නේ සින්දු අහන්න නෙමෙයි. දන්නේ නැති යන්න කිව්වේ නෑනේ ඔය. ඉතින් හුත් උඹේ මොලේ නැද්ද උඹට රේඩ් සද්ද දෙන්න විනාඩි 30ක් දෙන්න කියලා පුකදී අපි එතෙන් ආවට පස්සේ එතන රංගින්න එතන මේ හිටියනම් එකක් හරි ඒක දකින්න හරිද? එතන එහෙම කතා කරන්න උඹලගේ තැනටත් ඇවිල්ලා කතා කරලා එතන පුකේටෝ දීලා දැන් කතා කරන්න එපා කතා කරමු දරවද කියලා. දැන් ඊයේත් කතා කරානේ. ඊයේත් කතා කරපුවාම එහෙනම් උඹලට කතා කරන්න ඉන්න තිබ්බනේ දැන් අද උඹලට කතා කරන්න හැබැයි නේද? ඊයේ දෙන්න කිව්වනේ කතා කරන්නේ. උඹලා රෙඩි වෙලා ආගෙන ඉන්න නෑ මම කතා කරන්නේ උඹලගේ එකක් ඉන්න මම අනේ පොන්නේ යන්න පුළුවන් නම් මට කියන්න පුළුවන් පකෝ ඔබ උත්තෝ කියපන් මේ උකන් නැතුව ඉඳපන් පොන්නේ හරිද කටවාගෙන ආගෙන ඉඳපන් කීයද ඉස්සරලා හරිද පකේ වෙන්න බෑ මෙතන කෑගගා උඹ කියන මට දන්නේ මේ කෑගගා ඔබේ අම්මා ඕනවා කියලා හරිද කටවාගෙන ඉඳපන් ඉස්සරලා ආගෙන ඉඳපන් එන ගානවනේ එන ගානවා එන ගානවා මට එන ගැවුවත් මට අදාළ නැහැ මට අදාළ නැහැ මෙතන කියන දේ තේරෙන්නේ නැත්තම් වරින් වෙන තැනකට කතා කරන්න. අනේ උඹ එච්චර කරන්නේ. හරිද? තේරුම් ගනින් ඉස්සලා. උඹ එච්චර කරියෙත්. මිනිස්සෙක් ඔව් හුත්තෝ එච්චර කරුනේ නැත්තම පකෝ. අනේ හුත්තෝ. උඹලගේ උගන් නැතුව කටවාන් ඉඳපන්. පොන්නෝ. හරිද? මේ මට වදාළ නැහැ. උඹලට තියෙන ප්‍රශ්න. මෙතනට ඇවිල්ලා මේකට ඇවිල්ලා රඟන්න හදන්න එපා. බල්ලෙක් වගේ ඇවිල්ලා කතා කරන්න ඕන නැහැ. හෙට කතා කරමු. පොන්නේව අරගෙන බලන්න. එහෙම හරිද? හෙට වරින් අම්මට උකෝලා කරියාගේ හරිද? අනේ පොන්නේව. කටවාගෙන ආගෙන ඉඳපන්. පොන්නේක් වුණත් එකයි. බල්ලෝගේ යන්න හදන්න එපා හෙට. පාකේයෝ උඹගේ කාගේ ජීවිතේට ආශා තියනවා පොන්නේගේ කටවහ ගනින් නැත්නම් උඹ එකව මෙතන දාවනවා අනේ උත්තෝ උඹ කණ්ඩ බොණ්ඩ දීලා බලාගෙන ඉන්න දවසක් උඹට එනක උඹට උපාන විදිය මම බලා ගන්න මේ පොන්නේ වේ නිවය කණ්ඩ බොණ්ඩ දවසක් දීගෙන බලන් ඉඳපන් හරි මේ පොන්නේ නිවය හරි හරි පාකයා දැන් උඹලගේ පොන්නයට ගිහිල්ලා හොඳ දානයක් දීපන් ලෑස්ති කැරි පොන්නේ වේසිකෝ තොපිට පුළුවන් තනියම එකක් අරගෙන රංගන්න විතරනේ තොපිට පුළුවන් පකෝ හරිද වරේ පුළුවන් නම් හෙට හරිද හෙට කියන දේ හෙට කොස්තා ඔයාලට පුළුවන් දේ අනේ බම් මේ ආපන් හරිද ඒ කාට කිව්වා බං හරිද කෙලින් කිව්වා හෙට කතා කරන්න වරෙන් හෙන ගහනවා කියලා දෙන්නෙක්ගේ ඕ මේ මොකද්ද මේවා කියලා හරිද ඉතින් අපි උන්ගේ අරුන්ට මතකයි උත්තු ගාගෙන එනවා කවදාවත් කතා කරලා නැහැ නේ මෙහෙම නේද පොන්නෝ මේ උඹලගේ පොන්න පකේ ටිකට කියපන් කැරිය තෝ හිටියේ අපි ගාව අපේ එකෙක්වත් අපේ පොන්නෙක් ගාව හිටියේ නැහැ ඒකින්ද
උඹේ උන් ඉන්නේ අපි ගාව. ඒකට රේඩියෝ එකේ පුතන කතා කියන ලෑස්ති වෙන්න එපා කියපන්. පුළුවන් නේ ඉන්න කියපන් මට හිට පුතා. හලෝ නතරෙන් කවුද මේ රයිඩයි මේ ඔක්කොම ගණ්ඩ තියෙන බඩු ටික අතර අන්තිමට කියන්න එපා මගේ නෑ යුංග එන ඔක්කොම තියෙන ඔක්කොම රයිඩර් පුරා ඔක්කොම තියෙනවනේ ගෑන්ඩ බර ගැහුවා හරි හරි දෙන්නෙත් ඩවුන් මේ පොන්න බඳලා ගනි මේ පොන්න අයියෝ ලයිව් එක උනරප කියන බා හරි දෙන්නගෙන් අහපන් දෙන්න කියන එක ඩිෆරන්ස් නම් වැඩේ මාට්ටුනේ අහපන් 999 හෝ 9999 9003 හෝ 94 මට දැනගන්න ඕන මෙන්න මෙච්චර ඒව ගාම් යන්නේ අනේ පාරෙන් යන්න හරි ගන් පොයින්ට් කරනවා තව Liu gini. Nota. Nih, apa nih? Aku sering ngeliat Liu. Halo, කොහොමද? අනේ හායි. මොකද වෙන්නේ? පැටි වෙලුවා යනවා නිකන්. ඒකට කයිය ගහන්න නම් මේ තැනක් වෙලාවත් දාගමු හත්තු කියලා නහයෙන් අඬ නවෝකීට ආපුවාම ඊට පස්සේ පොන්නු ටික ගූබයි ඕකගේ අත ගලවමු අනේ තෑන්ක්ස් ගනින් ඕකයි ගන්න තියෙනවා ගනින් හාම්පුල් ගනින් හාම්පුල් ගනින් ගන්න තියෙනවා හාම්පුල් ගනින් උනා තෙන්දිල් බලපන් ඔව් එහෙමද ඔව් එහෙමද කියන්නේ මං ඔබ ඕයි අර රේඩියෝ එකේ තියෙන සද්ද නැහැනේ තමුසලාගේ මූණට දැක්කම බල්ලෝ වගේනේ තමුසලා ඒකේ සද්ද ඔව් තමුසලා බල්ලෝ වගේ හරි ඔයත් පොඩ්ඩක් තනියෙන් රේඩියෝ එක ඉදලා හරිද කට්ටිය ඉන්න වෙලාවටයි තනියෙන් ඉන්න වෙලාවටයි පොඩ්ඩක් රේඩියෝ එක චුට්ටක් තමුසලාට කෑගවේ තමුසලා රඟන්නේ කල්ලි පිටින් කියලා කොහොමද මට බඩු ගන්න බෑ පොඩ්ඩක් අරන් ගන්න බෑ මට බෑ බෑන්ඩේජ් වහලා තියෙන අරගන්න පුළුවන්ද අනේ මේ මගෙන් අහගන්න බා මහත්තයෝ තැනකුයි වෙලාවකුයි දාගමු නේද කියපු පොන්නේ නේද උඹ ඈ රේඩියෝ එකේ තැනකුයි වෙලාවකුයි මම නෙවෙයි ඒක දැම්මේ උඹ හොඳට මතක තියන්න මේ වෙලාවේ කියන්නේ දන්නේ නැහැ ඉතින් උඹලා කියන කොන්ද පන්නේදී පොන්නේ එක ඇති තව උඹලා ඔක්කොම එහෙමනේ හරි කැරිය දන ගහගෙන ඉන්නකොද ඔහොම හොඳට පුරුදු ඉන්නේ කිව්ව ගමන් දන ගහගෙන හරි දන ගහන්න එහෙම නෙවෙයිනේ ඒ කියන්නේ හොඳට පුරුදුයි දන ගහගෙන ගන්න ඇස් ළඟ තියෙද්දි ඉතින් මේ 6 දෙනෙක් විතර වට කරගත්තට පස්සේ කැරියෙක් නෙවෙයිනේ මම තනියෙන් ගහන්නේ දැන් තියෙනවද බය දැන් මන්නම් බය වෙන්නේ නැහැ කාටවත් මම බය ජීවත් වෙන කෙනෙක් නෙවෙයි මේ වන්නම් පොතෙන් දන ගහගෙන ඔය මොකද්ද ඔයාට මේ විවාහ කාට ප්‍රොපෝස් කරන්න කිව්වේ නෑ දන ගහ ගන්න කිව්වේ දන කෝ මුල් ළමයි ඔව් එයි මේ කපුවල හાર્ට් ඇටැක්ද ඔව් තමසර හાર્ට් ඇටැක්ද බය වෙන්න එපා තමස කියන්නේ එහෙම ඉක්මනට මැරෙන්න දෙන්නේ නෑ දන ගහ ගත්තා නම් හරි
මොනා හුත්තෝ මේ කයිය නම් ගහන්නේ එනම් පකේ වගේ දන ගහ ගන්න විදිය දන්නේ නැද්ද ඈ හුත්තෝ පොඩ්ඩක් මතක කියන්නකෝ ඒ රුඹේ අර එක පොන්නෙක් දන ගහලා පෙන්නුවා නේද උඹලගේ අර කැරි සාදු උඹලගේ හෙට්ටි සාදු හෙට්ටි එයා තමයි සාදු අපේ එක්කෙනෙක්ට පෙන්නුවා දන ගහලා මෙහෙම තමයි දන ගහගන්නේ කියලා උඹලට පෙන්නුවේ නැද්ද නෑනේ අපි දන ගහන්නේ නෑනේ කොහෙවත් ඒකනේ ප්‍රශ්නේ ඒ බෑ උඹලගේ අර හෙට්ටි සාදු නම් දන ගහලා පෙන්නුවා අපිට මෙහෙම තමයි දන ගහන්නේ කියලා අද පුරුදු කරන්න උඹට හරි අද පුරුදු කරන්න බා එතකොට මට ඒකත් පුරුදු වෙන්නේ ඔව් ඒක පුරුදු වෙන්න දිගටම ඉතින් දන ගහන් තමයි ඉන්නේ දන ගහපන් කොට හරි මුලින්ම ඉන්න ඕනේ සයිරෙක්ස් ඔව් සයිරෙක්ස් හරි හරිද එකයි ඊට පස්සේ කියපන් නෑ සයිරෙක්ස් හිමිපානෝ කියපන් හුත්තා හිමිපානෝ කියන්න ඕනේද ඔව් ඔව් කියපන් තාම සරණ ගිහිල්ලා නෑනේ සරණ කියන සරණ යවන්න මාව සරණ යන්නේ කවන්නේ මට කියන්න වෙන්නේ නෑ හරි හරි නැත්නම් කියපන් මොකද්ද ඔයාලට කියන්න උනේ නැද්ද හරි කවන්නේ නම් ටික කියගෙන යන්නම හරි සයිරෙක්ස් ඉන්නවා හෙට්ටි ඉන්නවා හරි සයිරෙක්ස් හිමිපානෝ ඉන්නවා ඊට පස්සේ හෙට්ටි හිමිපානෝ ඉන්නවා ඊට පස්සේ තව කවුද ඉන්නවා ඊට පස්සේ සැමුවෙල් ඉන්නවා මුගේ පොන්නෙක් නේද කිව්වේ 32 සද්දෙන් කෑ ගහන්න කියලා. ඒ මොකද්ද මේ 32 සද්ද කියන්නේ මොකද්ද? 32 සද්දෙන් කෑ ගහන්න කිව්ව නේද? කොහොමද දන්නේ කෑ ගහන්න? 64 කල්ලිය දන්නද? 64 නෑ දන්නේ. ඔයාලා කිව්වේ 32 සද්ද කියලා අපි දන්නේ නෑ ඉතින්. 64 කල්ලිය තව ටික දවසින් බලාගන්න. එලි බහින්නද යන්නේ ආව් එලි බහින්න යන්නේ උත්තු මට චූබර කියපන් සැමුවෙල් හිමිපානෝ කියපන් සැමුවෙල් හිමිපානෝ හරි හරි එබෙන්න කොමක් කරේ කට්ටි ගාලින් නෝ හරි එච්චරද අන්න ටිකට ඉන්න ඔය මේ රේඩියෝ එක ඔච්චරයි ඌ ඉන්නේ කොහොද කොන්නු රට ඒ නැල හිටියා ඕගොල්ලෝ ඉන්න වෙලාවෙම ඔය හැබැයි ඕගොල්ලන්ට හොයාගන්න ඉන්නලා හිට දැන් නිදාගන්න කියලා එහෙමද කියන්නේ ඉතින් අපි තාම ඉන්නවනේ අපි තාම ඉන්නවනේ ඕගොල්ලෝ හිටියට ඒගොල්ලන්ට ඉන්න බෑනේ ඒ කියන්නේ ඔයා වතුරේ ගල් ගැහුම ගමන් එයාලා නිදාගන්න ගියාද සීතල හැදිලා වතුරේ ගල් ගහන්නේ නෙමෙයි ඕගොල්ලන්ට ගන්න බැරුව මම ලස්සනට අපිට සීතල හැදුනද කියපන්කො වතුරේදී අනිත්‍යුන්ට උණ ගන්න උන් නිදාගන්න ගියානේ ඒක තමයි කේස් එක නෑ එහෙම නැත්නම් ඉතින් දැන් ඉන්න බෑ හුත් අපි දැන් උඹ කිව්වේ අපි හිටපු වෙලාව හිටියා කියලා ඉතින් අපි තාම ඉන්නවනේ අයන් ඔහොම යන් දැන් අත් දෙක උස්සගෙන පාර මැද්දේ අහන්නකෝ දැන් පාර මැද්දේ හරියට හෙට්ටි හිමිපානෝ කියන් පාර මැද්දේ හෙට්ටි හිමිපානෝ කියන්න ඕනේ කොයි වගේ හෙට්ටි හිමිපානෝ හෙට්ටි හිමිපානෝ හොඳ හයියෙන් මට දන්නේ 32 සද්දෙන් කියන්න ඕනේ අර 32 මේ වයින් දුවන්නද හයියෙන් දුවන්න නෙමෙයි හිමින් ඇවිදපන් හිමින් ඇවිදලා 32 සද්දෙන් කියපන් හෙට්ටි හිමිපානෝ කියලා හෙට්ටි හිමිපානෝ හෙට්ටි හිමිපානෝ කියන්නේ ඔයාලා තමයි දන්නේ අපි දන්නේ ඒක ඔයාලට කියලා දීලා තියෙන 32 සද්ද කියන්නේ මොකද්ද කියලා 32 සද්දෙන් කෑ ගහන්න 32 මැද්දට මෙහෙ 32 සද්දේ 32 සද්දකෝ හොඳ කටයල්ලා කියපන් උඹට කොහොම සද්ද 64 සද්දකෝ 84 මදි තව හයි සද්ද මදි සද්දකෝ සද්දෙට කෑ ගහලා වෙන්නපන් සද්දට රෙවිලි ඉන්නේ දැන් ලැජ්ජා රෙවිලි ඉන්නේ දැන් රෙවිලි ඉන්නේ රෙවිලි තමයි උඹලට ලැජ්ජාවක් නැහැ කියලා නදන්නවා දැන් රෙවිලි ඉන්නේ කියලා තේරෙනවා යා රෙවින්න යන්නේ කෑ ගැහුවේ එහෙනම් මේ තල්ලු කරන බදල්ල සද්දට කෑ ගහන්න කිව්වද ඇහින්නේ නේද වැඩි නෑ සද්දේ අඩෝ සද්දට කෑ ගහන්නේ මම ඇහින්නේ දුවන්නේ කොහෙද ඇවිදන් ඵලයන් හෙට්ටි හිමිපානෝ කියලා කෑ ගහපන් පුත්තු වැඩක් කරද්දි හරියට කරපන් හරියට කරන්න තු හරිද ඔව් හරියට කරපන් මේ කොන්දක් කෙලින් ඇතු කොන්දේ කෙලින් තියෙන තමයි හරියට ඔයගොල්ලෝ මොකද්ද ඔය පුත්තු හෙට්ටි හිමිපානෝ කියපන් හෙට්ටි හිමිපානෝ ඉන්නවද එලෝ තව හයියෙන් එලෝ හෙට්ටි හිමිපානෝ ඉන්නවද එලෝ තව ආයි කියපන් හයි 32 සද්දේ 32 කියන්න තියෙන වෙච්චරයි මහරු කියන්න තියෙන හුත්තවල් නෙමෙයි හෙට්ටි හිමිපානෝ කියපන් පොඩි එකා හෙට්ටි හිමිපානෝ කියපන් හයියෙන් කෝ අන්න හරි හයියෙන් කියපන් හෙට්ටි හිමිපානෝ කිය හයි කියපන් තල්ලු කරන්න ඕනේ නැහැ ඔය 32 සද්දේ කියපන් කෝ 32 සද්දේ මල්ලි කියපන් හෙට්ටි හිමිපානෝ
තව තමයි හයි තමයි කෝ හෙට්ට හිමිපානෝ ඉන්නවද හපා තමයි තමයි මේ පැටියෙන් ඕ. නඩු ගන්න කෝ හලෝ හෙට්ටීමි වානු ඉන්නවද හලෝ මේ වාත්තේ හෙට්ටීමි වානු ඉන්නවද දැන් නෑ උඹනේ දන්නේ ඉන්නද ඉන්න එකයි හෙට්ටීමි වානු ඉන්නවද හලෝ හැටේවා මේ ගූ කාපන් හොත්ත ගූ කාපන් ඌ ඩයිරෙක්ට් කියපන් මං කිව්වා කියලා කියන්නේ කියලා ගූ කෑවනම් හොඳයි මීට වඩා කියපන් ඇත්තටම උට එල ඌට නෙමෙයි බං ඔය ඔක්කොම කන්නේ මේ අර හෙට්ටි පොන්න තමයි ඔක්කොම කන්නේ මුන්ගේ නෑ හෙට්ටි ගූ ගන්න ඉතින් ඩයිරෙක්ට් බල්ල මත මේ බලපන් කොහොත් මේ කේන්ද්‍රි ගන්නවා මේ බල්ල මේ බල්ල යනවා මේ කොන්දක් ඇතුව ඉතින් එනවාද 6 දිනක් අරගෙන 6 දෙනා ඕගොල්ලන්ට 12ක් නැද්ද 12ක් ඉතින් තාම නෑනේ මම 12 කාට දෙකක් නාවලා දෙන්න එහෙමද මේ ඉතින් අපේ 6ක් ඇති 12ට ගන්න අවුලන්නේ ඕනේ තව ඇවිදින්න කියලා මං හිතුවේ හරි එහෙනම් මම බල්ලා වගේ ඵල බල්ලාගේ දැන් කවුරුරයි නම ඇහුවොතින් ලෙවි හිමිපානෝ උඹලා කියන අපි කරලා පෙන්න්න නොබලා කියන ඒක තම වෙනස තේරුම් ගනින් හැරිද දිගට මොහම තම දිගට මොහම කල්ලිය දෙන්නේ හරියට කරනවනම් දෙයක් හරියට කරන්න කිය පම්බල කර පොන්න හරලට හරියට ඇවිල්ල මෙච්චර මේ ගූ කන්න වෙන්න තෝට උඹටත් ඔබලගේ මහය ඔක්කොම දන්න දැම් පලය දැම් පලය දැන් දුවප දැන් දුවප හරි පොඩ්ඩ ඉන්නද යන්න දෙන්න අර මැද්ද ඉන්න මොක්කෝ හරි මට පේනවා කොන්න දීගක කියන අන්ද ගත්දාගත් ඒ උන්ටමයින්න අන්දාගත්තු ඉන්නවා සයිරස් ඉන්නනේ ගාම් ගාමද මොකෝ කියන්නේ ගාම් ඉවරයි කළා අයියෝ මේ මෙහෙන් ගාම් උන්ද කියලා බං හරිද මේ සුදුවස් එක්ක කෙනා පිටුපස්සේ ආව හැරලා ගියා බං අපි ඒක ඕකේ කෝල් අවුට් දෙනවා ඕකේ කෝල් අවුට් දෙනවා පොන්නයා අපි තව එනවා ගහම් හරි ආපා මාස් මේ තව සෙට් එකක් කියනවා එක්කෙනෙක් ටාගට් කරා එක්කෙනෙක් කියන්නේ සුදු වාසියයි සුදු වාසිය මේ උන්ද මම බැස මං ඉදන්නේ උන් තමයි මේ වරෙන් මේ ඇටි කන්ෆර්ම් කරගෙන යාලා තමයි කන්ෆර්ම් දෙනං එහෙනම් ගහපන්
පොන්නේ ගූගා පන්ද අඩෝ බං අඩෝ දැනුනෙත් නෑ බං මාව දන ගස්සන්න කැරි දැනුනේවත් නෑ හුත්තු දැනුනේවත් නෑ අඩෝ දැනුනෙත් නෑ ඉතින් ගූගා පන් උන්ගේ එතන 10ක් විතර වෙඩි තිබ්බා මෙතන මේ සුදු වහන් දෙකේ හිටියා හරිද උඩ ගැහුවේ නැත්නම් උඩ දෙන්නෙක් ඉඳලා තියෙනවා මහලුඩ දෙන්නෙක් ඉතින් උන් දෙන්නම වැටුණා හරිද දෙන්නම වැටිලා අර පැත්තට දිව්වා හොයපන් සාමාන්‍යයෙන් ඔතන ඕනම උන් ඉන්නව නේද ඕනම උන් ඉන්නවනේ මේ පාර නෑ බං හිටි මේ පාරත් මේ ඌ මේ සැපෙව් මං සින්දා මෙහෙව් මං සිබ ගහන විදිය කියලා දෙන්න විතරයි ගහන්න ඇවිල්ලා නෑ බං පුන්නේ ඒ කමන්නේ ඉන්නේ උන් ගන්නේ පොන්නේ උඹලගේ ඌ මෙහෙව් මං සිනේ බං සයිරස්වා මේ විදිහට ගහන්න මැද ඇඟිල්ල අරගෙන ඇඟිල්ල පුකේ ගහ ගන්න ඒ ගැන කියන්නේ සයිරස්වා ඔයා මැද ඇඟිල්ල කෙලින් කරගන්න ඊට පස්සේ ඒක පුකේ ගහ ගන්න අර පොන්නේවත් මේ කරන්න පුළුවන් දෙයක් නෑ හොඳ කරලා යමු අඩෝ ඒක හින්දා නැති වැටෙලා ඉන්නවා නෑ මේ පාර හොඳ කරත් කමන්නේ හරි සයිරස් මේ පාර කවුන්ටිං සල්ලිකාරයෝ ඒ 64 කල්ලි අර වර සල්ලි
ලැජ්ජයි බං අර මේ ඕනම එක අමෝනේ මේ බං හෙට්ටි පොන්නේ තමයි ඕනේ. මේ උට බැන්ඩේජ් කරා. මේ මෙතන ඉන්න කවුකේකද? මෙතන එන එක. ගියා. අර දෙන්නට ගහන්න තිබ්බෝ අර ටෝප් කරපු එක තමයි පැන්නේ බල්ලෝ වගේ දීවිනේ. ඒ මටත් බෙහෙත් මෙතන බෙහෙත් උන්ගේ නෙමෙයි කියලා ෂුවර්ද බං? ඕ අරු සයිරෙක්ස්ෝ. සයිරෙක්ස් පැටි ගියා. මම බලන්න මේ අයලා ඉගෙන තියෙනවා මෙන්න. බලන්න මෙයා ගාව ලම්බකේ බඩ තියෙනවද කියලා. ලම්බකේ බඩ තියෙනවද ඔයාගේ. ඔව් ලම්බකේ තමයි. ලම්බකේ මේ හොත්තත් මේ ලම්බකේ බඩ ගුටි කාලා මේ යාගේ බඩ. මේ අර පැටි කෝ චූටි මල්ලි අන්තිමේ මේ කරේ නෑ වරෙන් මේ මගේ අච්චර දාපන් ඌ ඩොක්ටර් දෙන්න එපා ඩොක්ටර් දෙන්න බහුද ඩොක්ටර්ද මේ තව කොල් එක්ක ගෙන්නන්න ඉන්නවා යම අද ගෙන්නන්න අර ඕන පොන්නේ නේ මට හුකලා ගන්න ඕනේ හුස්ටි කොල්ල නැහැ ඇයි මං කිව්වේ සාම්පලේ ලැජ්ජයි කරනකොට යනවා කියන්නේ ඊයේ අඩ සොරම පෑගුණා අපි මෙයාලගේ අනේ හුත්තෝ තොපි වැඩක් නැහැ හුත්තෝ උඹලට අන්තිමට අරිය ඔය හෙට්ටි කියන එක බයිබලු සිවුදාලා මේ මාස්ක් එක ගලවලා බලහන් පොඩ්ඩක් මූණ මාස්ක් ගලවෙන්නේ නැද්ද මුන් අවුලක් නැහැ මං කැමති නැහැ මුන්ගේ අම්මලට බඩේ ඉඳන් මේ මාස්ක් එක ගලවලා මූණ බලන්න කොහොමද සයිරෙක්කෝ මේ මගේ ගන්නේ ගලවලා මාස්ක් ගලවලා ඔල්ල හාරකින් නැගිට්ටේ මුන් අපේ උඹ හිටපු බා අපේ උඹන් හැබැයි හිටපු වරහන් ඇතුලේ හිටපු තේරේ පස්සේ තේරේ උන්ට මුගේ අන්තට්ටු ගලවුද නේවා මම පිටේ ගෙට්ටා මුගේ අන්තට්ටු ගලවන්න දුන්නේ නෑනේ බා මේ අපි මේ යන්කෝ නිදහස් තැනකට යන්කෝ නේද යන් නිදහස් තැන මෝ බැලුවද ඌ ගාලා දාවේ කොන්නේ ඌ ගාලා දාවේ ඒක තමයි දුවන්නේ කොහෙද ඇයි හදිස්සි පැටියෝ ආශ්‍රය කරමු ටිකක් ඇයි එදා ලම්බෙකට ආවට පස්සේ ඉන්නේ කැරි ටෝක් එකක් දුන්නා නේද මාව දැනගස්සන කියලා ප්‍රතිඥා දුන්නනේ ඇයි හුත්තු ඒක කරන්න බැරි වුනේ අමාරු නේද අමාරු නේද පිළිගන්නවද දැන් ඒක දැන් සාදු කියපන් දැන් මට හාමුදුරුවෝ කියන්නේ සාදු කියපන් මේ හාමු මහත් ඔයි වලාවේ මම කියන්න දෙයක් තියෙනවා වලාවේ හාමුට කියන්නේ හාමුදුරුවෝ කියලා තමයි හුත්තෝ හරිද වලාවේ දෙද වැන්ද හාමුදුරුවනේ නේ බා ඔයි බල්ටි වලාවේ හාමුට කියන්නේ බං හාමුදුරුවනේ කියලා නේද බං දුක කියාගෙන ඉන්නේ ඔව් ඇත්ත දෙන්නම් කියන්න ඔයගේ අවනඩුව මොකක්ද කියලාද සුබ සන්ධ්‍යාවක් දහවලක් මේ තනියම මම SOS දාගෙන ඉන්න තනියම ඉන්න ඉක්මනට එන්න බනහන්නේ මේ මුන්ට බන කියලා නෑ ගන්න සතුට වැඩි වුණා වන්න කියලා නිකස් ඉන්න එපා ආදරේනේ අද මගේ වෙන්න විරිකුවා මුණ පෙන්නන්නේ වාගේ මෙයාලා මුණ දැකලා නැති මේ සයිරස් හිමි පාන දන්නේ අර සයිරස් සාමනීර හෙට්ටි හිමි පානෝ දිව්වා වට එදා ගහපේ රිටර්න් එක ඒවාට කොහොමද කයිවල්න ගන්න කොල්ල දෙන්නෙක් විතර අල්ලගෙන හැරි ටෝක් දෙනවා දැන් කට හැංග දීවා නෑ නිකන් ඉන්නේ දුවනවා කියන හැරි කියාපදන්නේ බං නිකන් ඉන්නේ දුවනවා බං නිකන් ඉන්නවා ඒකේ ඌ මට කියන්න ඕන දේ මං කිව්වා බං මට බා
අනිත්තකට කියන්න ඕන කොස්ත කියන එක. හෙටි කොණ්ඩයාගෙන් පරිස්සම් ඒට ආශිර්වාද දීලා කොස්තර කියන්න හොඳ එක. නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උත්ක මම උඹලට කියන්නේ අපිත් එක්ක ඉන්න කියලා. ආයෙත් ඔබ ගන්නෙත් නෑ. ඒක වෙනම දෙයක්. පුරුණ කෙනෙක් කියන පොඩ්ඩක් ගල බලන්න කියලා. මුට කතා කරේ මෙහෙමද? මට කොහොමත් අර කලින් මට කතා කරා වගේ මං එහෙම කියන්නේ මට ඩිසිප්ලින් කියලා දෙයක් ඒකයි වැදගත්ම කොල්ල මේ උඹට කතා කරන්න ආගනින් අනිවාර්යයෙන් උඹලා මෙහෙම කතා අහිංසකම සහ අල්ලගෙන ගිහිල්ලා ටෝක් කරලා තියෙන්නෙත් බං අර කොහේවත් දෙයකට නැති අර ඉන්න පාඩුවේ ඉන්න එකව තමයි අල්ලන් ගිහින් තියෙන්නේ. ඒ වුණාද? මේකයි වැරද්ද. දීලා තියෙන ටෝක් බලහන් පාඩුවේ ඉන්න දීපන්. හරිද? උඹට ගහ ගන්න ඕන නම් උත් මාත් එක්ක ගහ ගන්නවා රෙන්. හරිද? උඹලගේ පොන්නයට තරහ තියෙන මාත් එක්කනේ. ඒ පොන්නයට ගියාම මාත් එක්ක ගහ ගන්න කියලා මේ පාඩු පොන්නයටයි උගේ පැටවුඩ එකටයි ගිහින් කියපන්. ඊළඟටවත් හොඳ තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියලා බුබන්න බෑ හෙදින අමුර්තය කූ හොයන්න බෑ දිවලෝක දින අමුර්තේ කූ හොයන්න බා මට කූ ඕනේ කන්න කියලා අයින්සේ කොල්ලෝ කෙල්ලෝ අල්ලගෙන තනි තනි ආයි උපන්නන ලෑස්ති වෙන්න එපා යන විදිහකට ඵලයන් බල්ලම තමයි හොඳේ බල්ලමයි මතක අයින්සේ කොල්ලෝ කෙල්ලෝ අල්ලගෙන තනි තනි ආයි උපන්නන ලෑස්ති වෙන්න එපා යන විදිහකට ඵලයන් බල්ලම තමයි හොඳේ බල්ලමයි මතක තියාගන්න අර මට කිව්වා එදාගේ කූ කියලා පෙන්නනවා හෙට්ටි බල්ලයි කටුකක ඉඳන් සැමන් කනවා ඌ ටිම් එකේ බහැලා සැමන් කනවා මෙයා එයාගේ පොල්ල කනවා කේස් එකක් නෑ කවුද එදා මට බෑන් එකක් කියව ඉන්නේ මට මතකද මම දනගස්සවල මේ ආව මට බැන්න ගියා ඔයාට දැන් ආයෙ එන්න එපා ඔයාගේ කකුල දෙක ගාවට ගෙනල්ලා දුන්නා. හැබැයි මගේ දෙල්ල මිරි කකුල වැඩදී හරිද? ඕනේ අස්සයාවේ. ඔන්න කිව්වා වගේම ළඟට ගෙනල්ලා දුන්නා. වැඩන්නෑ කතා කරලා ඉතින් රයිඩ උඹත් එක්ක අපි ඕන දෙයකට ඉන්නවා එදා ඇහුවා නේද කොල්ලෝ බල්ටිලා කෝ ඔන්න අපේ කොල්ලන්ට නම් ගන්න එකක් දික් කරොත් අපිට නිකන් ඉන්නේ නෑ බං ගහනවා අපි ආව ඉතින් ආයි විසඳ ගන්න එනවා ඉතින් ඕන දෙයකට දන්නවනේ අපේ ගෙට ගන්න දික් කරොත් අපි ගහනවා එච්චරයි කතාව තනි තනියෙන් ඉන්න වෙලාවට අල්ලගෙන නිකන් චාටර් වැඩ කරන ඔන්න ආයි පාරක් එහෙම කරොත් උන් පොන්නෝ කියලා මතක තියාගන්න පදනෙම ඉන්න අහිංසකම කොල්ලට තමයි අත දික් කරේ අත දික් නෙමෙයි තුවක්කුව දික් කරේ ගරි පුන්නයා පදනෙම ඉන්න අහිංසකම සිරාවටම හෙනම අවුල් ගියා හොඳ එදා කරපු වැඩේට මේ කවුද සයිරස්ගෙන් මේ බණපදයක් වතහාගත්තද සයිරස් බණපද කියන්නේ හම්බුන්නේ නැහැ කට ඇයි යාගේ ඇඩුව නැති ටික කකුල් ලොක්කුණානේ කටත් ලොක්කුණා යාගේ කකුල් ලොක්කුණා කොල්ල පොඩි මන්දරයක් දැම්ම ඒ වෙලාවේ ඔව් මන්දරේ එයාට හරි ගියේ නෑ බා එයාගේ දනිස් දෙක ලොක් වෙන්නේ දනිස් දෙක ලොක් වෙලාලු කට ලොක් වෙලාලු දනිස් කොල්ල හැබැයි හිටිය අන්තිම මොහොත එනකන් අර අරුන්ගේ දිව්වේ නෑ